ළමා ලපටි ෆෝන් වලම ඉන්නවා. රාගයෙන් ඇවිස්සෙනවා, ද්වේෂයෙන් ඇවිස්සෙනවා, මෝහයෙන් ඇවිස්සෙනවා. නමුත් දැන් පාඩුවේ ඉන්නවා. මේ සැනසෙල්ල ගෙදෙට්ට ගෙනියන්න පුළුවන් නම් ෆෝන් එකකින් ඔයාගේ හිත කඩන්න බෑ. නමුත් කඩනවනේ හිත. දැන් ඕනම දුකක් වෙච්චාවේ මට සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන. ඕනම දෙයක් ඉවසලා ඉන්න ඕන කියලා දැන් හිතෙනවා. ওই සැනසෙල්ල ගෙදෙට්ට ගියා නම් මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. නෝනත් එක්ක රණ්ඩු වෙන්නේ, අල්ලපු වැටේ උන් එක්ක රණ්ඩු වෙන්නේ. මේ සැනසෙල්ල ගෙනියන්න බෑ. බැරි නිසා ගෙදර මරා ගන්නවා. ඕකයි ඇත්ත කතාව. පින්කම් වලට ගිහිල්ලා හිත සෞතු කරගෙන එන්නේ. දානයක් ගේනවා, ව්‍යංජන 10ක් විතර ගෙනවා, එකක් ගේන්න බැරි වෙනවා. පපඩම් එක. ගෙනාපු ව්‍යංජන 10ම මතක නැහැ. අඩේ පපඩම් එක ගේන්න බැරි වුණානි කියා කල්පනාවෙන් යන. බලන්නකො වෙන දේවල් හිතවල මේ බය ගණන් බන අහනවා. මේ වෙනකොට කොච්චර බන ඇහුවද? එක බන පදයක් මතක නැහැ. නමුත් අල්ලපු ගෙදරයි හිතරි දෙන්න වචනයක් කියන්නකෝ. මැරෙනකල් මතකයි ඕකි මට මෙහෙම කිව්වා කියලා. ඇයි හිත ඇතුලේ කුණු තියෙන්නේ. කුණු බක්කියට කුණුම දානවා. මේ ධර්මයේ වනාහි සිංහ තෙලයි. ඒ සිංහ තෙල දාන්න රම් බඳුනක් ඕන. හිත හයිය තියෙන්න ඕන. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල ආදී මුනිවරු ස්පර්ශ කරපු මේ ධර්මය හිතේ තියාගෙන ඉන්න පුරුදු කරන්න හිත ගොඩක් හයිය තියෙන්න ඕන කුසල් බලෙන්. ඒක නෑ. සිංහ තෙල් දාන්න බෑ මේකේ. කුණු නම් ඕන තරම් දාන්න පුළුවන්. ආවලා මට මෙහෙම කිව්වලු. ඔන්න ඕකගේ මෝන අන්න ගස්සගෙන ගියා. අහවලා මට මෙහෙම කළා. උඹලා අපිට මෙහෙම කළානේ. තොපිට කෙලෙහිගුණ නෑනේ. බලන්නකො මෝනු එල්ලගෙන ඉන්න සමහර අයගේ මෝනු බෙරි වෙලා හිනාවක් අහලක නෑ. මොන කරුමයක් කළාද දන්නේ මේ දත් ටික ඩිංගා පේන්නේ නෑනේ. ඉච්චරම ශෝකෙන්, සන්තාපෙන්, කනගාටුවෙන්, අයුක්තියෙන්, අසාධාරණයෙන් බැට කකා හිත හිතා ඉන්නවා. හිත හයිය නෑ.